දැන් මම කරන්න යන්නේ අයිසිං සුගර්. දැන් තියෙන්නේ කිරලගත්ත අයිසිං සුගර් ටික හොඳින් හලා ගන්න. පේනවද? මේ අයිසිං සුගර් වල කැට තියෙනවා. කැට නැත්නම් ස්පැටුලා එකයි. එහෙම තද කරගන්න. මේ තියෙන දැන් මම ගත්ත white chocolate ටික මේ ටික දැන් මෙල්ට් කර ගන්න ඕනේ. හරිද? මෙතන white chocolate pieces 4ක් ග්‍රෑම් 50 white chocolate අරගන්න. මේක දිය කර ගන්න ඕනේ. මම ඒකට කරන්නේ අයිසින් එක හදන්න ගත්ත බටර් වලින්ම white chocolate එකට මම දා ගන්නවා. මේක මෙල්ට් කරගන්න. මේ විදිහට මේ වටේ තියෙන බටර් මැදට එකතු කරන්න ඕනේ. එකපාරක් මම දැන් වික්ස් කරා. දෙවෙනි පාර වික්ස් කරන්න කලින් මේ මැදට මේ බටර් ටික එකතු කරන්න ඕනේ. එකතු කරලා white color එකකට එනකම් වික්ස් කරන්න ඕනේ.